Hello boys and girls, welcome back to the අපිට channel එක. තවත් මලු සුළු බ්ලොග්ස් වීඩියෝ එකකට මෙතන බ්ලොග් හරියෝගේ බෙඩ් ස්ලීප් එකක්. මෙතන තියෙන පෙස්සෙන් ඉන්න දීලා අපි මැප් එක සීල් කරමු වැඩිම දෙන ඉන්න එක. ඊපස්සේ එතනින් අපිට යන්න පුළුවන් කැමති ටීම් එකකට. මම බ්ලූ ටීම් එකට යනවා. බ්ලූ එකේ කට්ටියට ඔයාලා මගේ පින් ස්කිල්ස් සහ බෙඩ් රිස්ටෝර්ඩ් බලා ගන්න පුළුවන්. කිල්ස් දැන් 26ක් තියෙනවා, ෆයිනල් කිල්ස් 4යි. වින්ස් 5යි මේක දින 6ක් වෙනවා. බෙඩ් ගන්න තාම ඩිස්ට්‍රොයි කරලා නැහැ. බෙඩ් ඩිස්ට්‍රොයි කරන්න ගිහිල්ලා තියෙනවා. ඒත් යනකොටම කොයි හරිද ෆයර් බෝල් එකක් ගහලා මම උඩින් යනවා. හරි ඉතින් අපි anyway අද කරන්න යන්නේ කොහොම හරි බෙඩ් ඩිස්ට්‍රොයි එකක් ගන්න එක. මම ගන්න හදනවා. මම හිතනවා ගන්න පුළුවන් ඒ කියලා. අද ටාගට් එක මම හිතන්නේ ගන්න පුළුවන් ඒ කියලා. මොකද මගේ බෙඩ් ඩිස්ට්‍රොයි හැකියාව 0යි. මගේ බෙඩ් ඩිෆෙන්ඩ් කරන්න හැකියාව නම් 75ක් වගේ තියෙනවා. 100ට බෙඩ් ඩිෆෙන්ඩ් කරන්න මට පුළුවන්. මේවා ටිකකුයි 48ක් විතර අරගෙන 8 හරි ඔක විතර එන දැම්ම යනවා. බෙඩ් එක ඩිෆෙන්ඩ් කරලා නම් එන්න. සිම්පල් එකක් දානවා. නෑ ඕනේ මුදා. අපි යමු කෙලිමු මුත් එක්ක. ඩයමන්ඩ් එක ගන්න බා. ඩයමන්ඩ් එකයි. නෑ දෙකයි. හරි දැන් 31 වෙනවා බලන් ඉන්නවා. අරගොල්ලෝ දැන් බෙඩ් ඩිෆෙන්ඩ් එක දානවා. මේගොල්ලෝ සුපර් එකක් දාලා වගේ. ඉතින් අපි ටිකක් කලිමු. anyway ඉතින් ඒව ගණන් ගන්න එපා. තමයි අර අපේ ටීම් එකේ ආවිල දෙකක් ඉස්සුව නැත්තම් ලිම්ම ඩයමන්ඩ් සෝඩ් එකකට එක්ස්පයර් වෙන්න පුළුවන්. මාරු වෙන්න පුළුවන්. අරු වෙන්න කලින් එන්න කලින් අයියෝ එන්න කලින් ආවොත් හොඳයි. හරි ආයෝ වෙනවා ආයුවත් නේ එක පාන්දු අයියෝ ලාස්ට් හාට් 20 තිබ්බියලුගේ අපරාධ මගේ අරුව දෙකකට ගියවුලන්නේ anyway අයියෝ පළඟ යනවා මුන් දිහා බලන් ඉන්න එක උන්තර පා ආය අත okay guys අපි ටිකක් ගමු තව අරන් ගියන් අරව ගන්න ඩයමන්ඩ් එක ගන්න 7 6 අනේ මෙන්න ඇවිල්ලා මූගේ සැර බලන්නකො අනේ මූ මරනවා යාළුවනේ අපේ මට හැමදේම ඩයමන්ඩ් ගන්න දෙන්නේ නැහැ කැරිය හරි අවුලන්නේ 8 හරි එකක් ගත්තා යති හරි පොට්ටක් ගත්තා නම් යතිය අනේ අරු ඉන්නවනේ අල්ලකෝ යන්න උඩ ගහමුද කියලා රාලින් අරන් යමුද ගත්ත ඌ එතන බග් වෙලා පේන ඌ බග් වෙලාද මම බග් වෙලාද ඌ බග් වෙලාද මම බග් වෙලාද මට මැනි කරන් පේන අයියෝ ඌ බග් වෙලානේ මම බග් මේක ගත්තා ගන්න මැනි කතර කලෙක්ට් කරන්නද යකා ඉන්න කලින් අතර කලෙක්ට් කරන්නද ඉන්නේ ඉන්න අතර කලෙක්ට් කරගමු අතල කරේ නයි අතර ගත්ත දිව්වා ගත්තා දුවපන් අරු වෙන්න කලින් දුවපන් මං වටේ දන්නේ ඕවන් වටේ දන්නේ පරිස්සමට යන්න ඕනේ මේ ආතලයක් ගන්නවා ඉතින් මෙහෙම හරි අරුවද සුපිරි මේ බෙඩ් ඩිෆෙන්ඩ් එකක් දාගෙන මම පටගාලා ගිහිල්ලා අද කඩු ටික මාරු වෙන්න දෙයි මට එයිනේ අද කඩු ටිකට මාරු වෙන්න ඕන හරිද 24ක් වට පස්සේ එකක් අරන් ඩයමන්ඩ් සෝඩ් අයන් සෝඩ් එකක් ගන්න නම් 14ක් වෙනකන් ඉන්න ඕන. 5යි තාම. හරි ඉතින් අපි 14ට පස්සේ හැමෙම දන්නේ ඕන. එක්කවල් බලන් ඉන්න. මේ දුක එන්ජොයි කරන්න ඕලා. ඔයාලට අවස්ථාව දෙනවාද එන්ජොයි කරන්න. හැමදාම නෑ හැමතැනම නෑ. හරි මං ඩයමන්ඩ් සෝඩ් එක අර වැස්සේ වල හම්බෙලා. අපි තපොඩි හම්බු බයි. ස්කිප් කරා හරි අපි මෙතන මේ කට්ටින් හින්දෙන්නේ නැති අපොඩින් මම හිතන යන්න. ඉස්සරහට ගිහලා ගත්තා මේනවා හරි ඩයමන්ඩ් කඩුව ගත්තා ෆයර් බෝල් එකක් ගත්තා ගියා අයියෝ බෙඩ් ඩිෆෙන්ඩ් එක බුදු අම්මට සීරි ආච්චිට සෝරි හරි අපි යමු කොහමද මගේ පාකෝ කොහමද මගේ පාකෝ අය මාත් එක පාවර ඉස්සලා මේක හරිද මේක උස්සලා ආරාරගේ උස්සලා මොඩියක් එද්ද මන්ද මේක උස්සලා
කතරගෙන මම අරුවේ පුඩු ෆයිබෝල් එක. Yes. No way බදෂ. holy shit bro holy shit. green එක ගියා හිට මම මේක අතර පයින්. 4යි 4යි 5යි. no way. අයියෝ අම්මා මාළු 4යි. හරි ඉන්න මාතුගෙන පොඩින්න. තම මරනවා දැන් ආව නැත්තම්. හරි අමින මාත් වෙනවා. හරි අපි ආවා. රීස්පෝන් උනේ යාළුවනේ ආයි. ඩයමන්ඩ් මුකුත් නැහැ සෝඩ්ස් මුකුත් නැහැ. නිකම්ම ආවා. මේවා දෙකක් ගත්තා. එළින් යකෝ දෙක. ඩයමන්ඩ් මුකුත් නැහැ ෆ්‍රෙන්ඩ්ස් අපි අසරණයි. මම මේ ආමාර එකක් එනකන් ඉන්නේ. අපි ආමාර එක වලන් හම්බෙමු. හරි ඉතින් මෙහෙම තමයි තියෙන්නේ. අපි මම මැක්ස් කරගත්ත කොහමද? හොඳ ගෑම් මං ගිහිල්ලා ඩයමන්ඩ් ටිකක් එකතු කරගෙන මැක්ස් කරගත්තා. හරි. ඉතින් සෝඩ් එක මැක්ස් කරන්න යනවා. සෝඩ් එක මැක්ස් කරන්න තමයි හැදුවේ. මගේ අතින් වැරදිලා ආමාර එක මැක්ස් වුණා. අවුලක් නෑ අපි තව 4ක් එකතු කරගමු. බ්ලූ ටීම් ඉන්නත් හොඳයි අද. මගේ පාකුව කොහොමද? පිළිර පයින්න උලම් මේකේ මගේ පම් ඕනේ අලුතෙන් මේ පයින්න බටන් එකේ වුණොත් එක දිගටම පැනෙනවා. මේක ගොඩක් මේක ඔයාලට අම්මා අන්න අපේ අක්කා ගිහිල්ලා අපි උඩ පොඩි හෙල්ප් එකක් දෙමු 1යි 2යි. ෆයර්බෝල් එකක් කෙවුවා අම්මා එකේ මැරුණා. නියමයි නයිස්. අම්මා ඩයමන්ඩ් නාමර නෝ මට යන්න බෑ. හේයි දින්නා හුරේ හතර කිලෙන්න මාම කවුද ෆ්ලෑෂ් බ්ලැක් MC බයි